වයි හැන්දෑව නිකයත් එක්ක දිල් ඔයා දන්නවනේ කිම් ජොන් උන් මං ඔය එකක උන් දන්නේ නෑ එකක උන් නෙමෙයි කිම් ජොන් උන් කියලා කියන්නේ නෝර්ත් කොරියාවල ඉන්න අධිරාජ්‍යවාදී පාලකයා අපිට පාන්ද කොහොමත් ඒ උන් හිටියනම් අපිට පානුත් නෑ තමයි උන් කියන්න එපානේ උන් කියන්නේ සර්නේම් එකනේ බං එතකොට නිකයි ඒක අතුරුදහන් වුණාමද කියන ඔය උන් හිටිතැන් නැති වුණා කියලා පිස්සුද මෙන්න මේක අහගන්න හරස් ප්‍රශ්න අහන්න නැතුව ඔය උතුරු කොරියාවේ නායකයාගේ කොණ්ඩේ කපන විදිහටම ඒ උතුරු කොරියාවේ හිටපු මිනිස්සුන්ටත් කොණ්ඩේ කපන්න කියලා පහුගිය දවසක නීතියක් ගෙනාවානේ ඔය නීතියෙන් පස්සේ ලන්ඩන් වල ඒ නීතිය කමර්ෂල් එකක් විදිහට අරගෙන තියෙනවා ඒ කියන්නේ වෙළඳ දැන්වීමකට ඉතින් මේ උතුරු කොරියාවේ නායකයා කිම් ජොන් උන් එයාගේ හෙයා ස්ටයිල් එක කපන් ඉන්න ෆොටෝ එකක් දාලා ඒ බැනර් එකේම බෑඩ් හෙයා ඩේ කියලා දාලා ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා මේ බැනර් එක සැලුන් එක ඉස්සරහා එල්ලලා ඔයාට කියන්නේ ඒ විදිහට කොණ්ඩේ කපන අයට 115ක ඩිස්කවුන්ට් එකකුත් දෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ පස්සේ උතුරු කොරියාවේ එම්බසි එකකින් ඇවිල්ලා ඇයි ඔයගොල්ලෝ අපේ නායකයාට මෙච්චර අපහාස කරන්න කියලා සැලුන් එකෙන් අහලා තිනවා ඔයාට කියන්න මේ උතුරු කොරියාවේ එම්බසි එක තියෙන්නේ ලන්ඩන් වල ඒ සැලුන් එකේ ඉඳන් විනාඩි 10ක දුරින් කියලා තමයි ආරංචි වෙන්නේ නිකයි මාත් අපේ ගමේ ඔයගේ සැලෝන් එකක් දැම්මනේ මොන වගේ සැලොන් එකක්ද ඔය වගේ ලස්සන හේර් ස්ටයිල් එකක් තියෙන ෆොටෝ එකක් දාලා ඔබටත් මෙලෙස හැඩවීමට අවශ්‍යද එහෙනම් පැමිණෙන්න කියලා කමර්ෂල් එක දැම්මා පස්සේ පව්වදා බලද්දි නිකයි සේනග එකයි නෑ කාගේ ෆොටෝ එකක්ද දැම්මේ ලසිත් මාලිංගගේ ෆොටෝ එකක් නේ මන් දැම්මේ ඔයාට ගන්න ගමේ තට්ටේ తీර සියලා තමයි වැඩිපුර පොලිමේ හිටියේ පස්සේදී මොනා කරන්නද යූරියා ටිකක් දාලා වතුර ටිකක් දාලා ගෙදර එරියා කොණ්ඩේ වැවෙන්න අයියෝ උගලගේ ගම අනේ මන්දා